Together we shine bright as the sun. Two hearts beating now as one. With every moment love's design. Hi කොහොමද ඔයාලට welcome back to my channel vlogs by Amma. ඉතින් ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්න කියලා හිතුණා. අද මම ගේන යන වීඩියෝ එක තමයි මගේ day vlog එක. ඉතින් අපි බලමු. Stay tuned. මේ බලන්න මම එළියට බහිනකොටම තියෙන මේ විදිහේ view එකක් තමයි. මෙච්චර දවස් නම් ගොඩක් තිබුණේ නැහැ. දැන් ඊයේ අද මේ හොඳටම ස්නෝ කරලා. මෙතනින් බහින්නත් බැරි තරම්. පේනව නේද? කොච්චර අමාරුද කියලා. ස්නෝ වැටුණාම පේනවා ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ. ලස්සනයි ඉතින් දැක්කාම. ඒ වුණාට ඉතින් අම්බෝ ලිස්සනවා දවසක් වැටුණා. මේ තමයි අපේ මගේ අපාර්ට්මන්ට් ඉඳලා පිළියට බැස්සාම තියෙන විදිහ view එක. මේකේ ගොඩක් පොත් තියෙනවා. ඉතින් හැබැයි වැඩිම පොත් කියවන්නත් ආස නැහැ. ඔයාලට සමහර වෙලාවට කියවන්න ආසයි තුනම ඉතින් ගිහලා පොතක් දෙකක් විතර අරන් යනවා. ඉතින් ගොඩක් දවස් කියවනවා. අදම මට පොතක් දෙන්න තිබුණා. මොකද මේ පොත් වල අපි දෙන දවස් පහ වුණාම ඕවර්ඩියු වුණාම දඩයක් ගන්නවා. මම නම් තාම දඩ කාලා නැහැ. මේ ඒ වුණාට මේ එක හොඳ නෑනේ. ඉතින් අපි ඒක නිසා වේලාසන දෙන්න ඕනේ. මේ මම ආපු ලයිබ්‍රරි එක තියෙන්නේ ඒකේ නම තමයි උප්සලා ස්ටාර්ට් බිබ්ලියෝටෙක්. ඒ කියන්නේ ස්ටාර්ට් බිබ්ලියෝටෙක් කියලා කියන්නේ සිටි ලයිබ්‍රරි. ඒ කියන්නේ ඇත්තටම මේක සිටි එක හරියට තමයි තියෙන්නේ. ඒක නිසා වෙන්න තියෙනව දාන්න නැත්තේ. මටත් ළඟයි vlogs ඉඳන් යන්න. ඒක නිසා මම මේ ලයිබ්‍රරි එකට join වුණා. මං හිතන්නේ ඕන කෙනෙකුට join වෙන්න පුළුවන්. ID card එක පෙන්නලා මේ register වුණා මම. ඉතින් මම දැන් ඒකේ membership එකක් තියෙන කෙනෙක් තමයි. හැබැයි පොත් කියවන්න පොඩක් කම්මැලි. හැබැයි ආසයි ලයිබ්‍රරි එකට යන්න, පොඩක් බලන්න මේ පොත් වල ඒ කියන්නේ මං හරිම කැමති අලුත් පොත් බලන්න. ඒ ෂූටින් හරි ඉඳලා එහෙම හැටි කොයිද. මේ ඉතින් මම අදත් පොත් තුනක් අරන් ආවම මේක හොඳ එකක් තමයි. ඒ ලයිබ්‍රරි එකේ මේ ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ දැන් මම දන්නේ මම අපි ලංකාවේ ඉන්නකොට මම ගියපු ලයිබ්‍රරි එකේ එහෙනම් මේ සති දෙකක් වගේ තමයි දුන්නේ පොත් ආපහු අපි රිටර්න් කරන්න ඕනේ. මේකේ එහෙම නැහැ. මේ දැන් මම අදනේ ගත්තේ පෙබරවාරි 4 තමයි මට ආයිත් රිටර්න් කරන්න තියෙන්නේ. මම අද පොත් තුනක් ගත්තා. කලිනුත් ගත්ත පොතක් තියෙනවා. ඒක දැන් අන්තිමට කියන්නේ. ඉතින් පොත් තියෙනවා සෑහෙන. හැබැයි මෙහෙමයි ස්විඩිෂ් පොත් තමයි ගොඩක් තියෙන්නේ. මේ හරි ඉන්න ඕන එක්කෙනෙකුට අවිල ඇත්තටම මේකෙන් රෙජිස්ටර් වෙන්න ඕනෙත් නැහැ. හැබැයි මේ පොත් අරගෙන යන රෙජිස්ටර් වෙන්න ඕනේ නේ. ඔව් මේ ඕන තරම් ගිහිල්ලා වාඩි වෙලා කියවලා සද්දපත් කරන්න නැතුව කාටවත් කරදරයක් කරන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේ ඉතින් මම අද මේ ගිහිල්ලා මේ විදිහට පොත් අරගෙන ඊට පස්සේ මට තව වෙන ගමනක් යන්න තියෙනවා. ඒකට තමයි මම ඊට පස්සේ යන්න හදන්නේ. කරගන්න මම ඇත්තටම ආවේ සුපර් මාකට් එකකට. ඒකේ නම තමයි උප්සලා ඔරියන්ටස් කියලා. ඇත්තටම මේක තියෙන්නේ උප්සලා වල කාන්තෝරියත් කියන හරිය තමයි. කාන්තෝරියත් 3 උප්සලා තමයි තියෙන්නේ. උප්සලා සිටි එකේ ඉඳලා එනවා නම් මම ගත්තේ 13 බස් එක.
මං හිතන්නේ දෙක බස් එකෙත් යන්න පුළුවන්. හැබැයි දෙක බස් එකේ යන්න නම් ඩ්‍රැගබුරුන් හරි එහෙම හෝල්ට් එකකින් තමයි බස් එක ගන්න ඕනේ. මේ මට පෙන්නපු විදිහට බස් එක. ඔයාලත් කවුරු හරි එන කෙනෙක් ඉන්නවා නම් චුට්ටක් බලන්න ඕනේ. හරියට මතක නැහැ ඒක නම්. මම කොහොම හරි ලයිබ්‍රරි එකේ ඉඳලා සෙන්ට්‍රම් එකට ගිහිල්ලා 13 බස් එක ගත්තා. A1 හෝල්ට් එකකින් අරගෙන තමයි මේ ගියේ ආවේ. ඊට පස්සේ ඇත්තට මේකට මම මේ කලින් කටිය කියලා තිබුණා ලංකාවේ කට්ටියම ගොඩක් එනවා. මං හිතන්නේ හරියටම දන්නේ නෑ. ඇරබික් හරි එහෙම කඩයක් කියලා තමයි කට්ටිය නම් කිව්වේ. ඒ කියන්නේ ගොඩක් ලාවට අපේ ටේස්ට් එකට ඒ කියන්නේ අපි කන බොන කෑමද වගේ තමයි ගොඩක් ලාවට තියෙන්නේ. ඉතින් ඇත්තට මේකේ ගොඩාක් දේවල් තිබ්බා. මං හිතන්නේ නැති දෙයක් නැද්ද මන්දා. මම අදමනේ ගියේ තව ටිකක් එක හොඳට වැතරම් බලන්න ඕනි. හාල්ද ඊට පස්සේ 3 5 ಜಾති ඊට පස්සේ ඒකේ තියෙනවා ඔය මේ පොඩි මේ ස්වීට් අයිටම් කියන ගුලාබ් ජමුන් වගේ ඒවා මම දැක්කා. මේ සාමාන්‍ය ඒ වගේ ඒවා එහෙම දකින්න පුළුවන් තැනක් නැහැනේ සාමාන්‍යයෙන්. සීඩන් වල එතකොට ඒවා තිබ්බා. එළවලු තිබ්බ ලංකාවේ එළවලු. මමත් ගත්තා ලංකාවේ එළවලු වර්ග. පළතුරු තිබ්බා අඹ අන්නාසි ඒ වගේ දේවලුත් තියෙනවා. අඹ අන්නාසි අනිත් සුපර් මාකට් වලත් තියෙනවා. බට් මම අනිත් සුපර් මාකට් වලින් අඹ අන්නාසි අරගත්තේ නැහැ. ඒවා නිකන් අර බලනකොට හැම වෙලේම හයියයි වගේ. අර ඉදිලා පෙනුමක් නැහැ. අපි තව දවසක වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. ආදරේ. Thank you for watching. Stay tuned.